ආයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාට. ඉතින් එහෙමනම් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ වර්ණ පහක් පිළිබඳවයි. වර්ණ පහක් පිළිබඳව සහ එම වර්ණ වලට කැමති පුද්ගලයන්ගේ ගතිගුණ පිළිබඳවයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වර්ණ පහ විශේෂ වර්ණ පහක්. ඉතින් ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔයත් කැමති වර්ණය මේ අතර තියෙනවා නම් ඔයත් ඉතින් මේ ලෝකයේ ඉන්න විශේෂ පුද්ගලයෙක් සහ තමත් වාසනාවන්ත පුද්ගලයෙක් ලෙසයි පිළිගන්නේ. ඉතින් මුලින්ම කතා කරන්න සූදානම් වෙන්නේ නිල් වර්ණය පිළිබඳව. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ප්‍රිය කරන සාර්ථකත්වයේ වර්ණය ලෙස හඳුන්වන නිල් වර්ණය ගැන. ඉතින් ඔබ දන්නවාද ලෝකයේ ප්‍රබලතම සමාගම් බැංකු සහ තාක්ෂණික ආයතන තමන්ගේ ලාංඡනය සඳහා නිල් වර්ණය තෝරාගෙන තියෙන නිකම්ම නෙවෙයි. ඉතින් නිල් වර්ණය කියන්නේ සාගරය වගේ ගැඹුරු අහස වගේ නිස්කලංක වර්ණයක්. ඉතින් මේ වර්ණයට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ ළඟ ඉන්නවා නම් නැත්නම් ඔබත් මේ නිල් වර්ණයට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ තුල සංගවන සුවිශේෂී ගතිගුණ කිහිපයක්ම තියෙනවා. ඉතින් නිල් වර්ණයට කැමති අයගේ පළමු ලක්ෂණය තමයි විශ්වාසනීයත්වය. ඉතින් ඔවුන් තමන් කරන කියන දේ ගැන ඉතාම වගකීමෙන් කටයුතු කරනවා. ඉතින් ඒ වගේම ඔවුන් හරිම සංසුන් ඕනෑම කලබලකාරී අවස්ථාවකදී වුණත් කලබල නොවී බුද්ධිමත් තීරණ ගැනීමේ විශේෂ හැකියාවක් මේ නිල් වර්ණයට ප්‍රිය කරන අය ළඟ තියෙනවා. ඉතින් ඔවුන් හිතන්නේ හදවතින්ම විතරක් නෙවෙයි ඉතාමත් තර්කානුකූලවයි. ඔවුන් අනෙක් අයට ඇහුම්කන් දෙනවා. හැබැයි තමන්ගේ ගමන යන්නේ ඉතාමත් නිහඬවයි. ඒ නිහඬව යන ගමන වුණත් ඔවුන් ඉතාමත් ශක්තිමත්ව යන්නත් වග බලා ගන්නවා. ඉතින් ඔබ දැක ඇති ලෝකේ ප්‍රබලතම නායකයන් සහ ව්‍යවසායකයන් නිල් පැහැති ඇඳුම් අඳින්නේ ඒ හරහා ඔවුන්ගේ පෞරුෂයේ තියෙන ස්ථාවරත්වය ලෝකයට පෙන්වන්නයි. ඉතින් දැන් අපි බලමු නිල් වර්ණයෙන් ඔබට වාසනාව උදා වෙන හැටි. දැන් ඔබ අහන්න පුළුවන් මේ අයට වාසනාව ලැබෙන්නේ කොහොමද කියලා. ඇත්තටම වාසනාව කියන්නේ අහසින් වැටෙන දෙයක් නෙවෙයි. නිල් වර්ණයට කැමති අයගේ තියෙන ඉවසීම සහ සැලසුම් සහගත බව නිසා ඔවුන්ට වැරදෙන තැන් හරිම අඩුයි. ඔවුන් අවදානම් ගන්නේ නැතිව නෙවෙයි ඔවුන් ගණනය කළ අවදානම්. ඉතින් මේ විනය නිසාම ඔවුන් කරා සාර්ථකත්වය සහ වාසනාව නිතැතින්ම ගලාගෙන එනවා. ඔවුන්ගේ අවංකකම නිසාම සමාජයේ උසස් පිරිසකගේ ගෞරවය සහ සහයෝගය මෙයාට නිතරම ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ නිල් වර්ණයට කැමති කෙනෙක් නම් ඔබ සතුව තිබෙන ඒ සංසුන් බව සහ විශ්වාසවන්ත බව තමයි ඔබගේ ලොකුම ආයුධ වෙන්නේ. ලෝකය කලබල වෙද්දී ඔබ සංසුන්ව ඉන්න, ලෝකය බොරු කරද්දී ඔබ අවංකවම ඉන්න. එවිට වාසනාව කියන දේ ඔබ පිටිපසින් එනවා නියතයි. අහස වගේ විශාලව හිතන්න, සාගරය වගේ ගැඹුරින් වැඩ කරන්න. එහෙනම් ඉතින් ස්තුතියි නිල් වර්ණයට ප්‍රිය කරන සියලුම දෙනාට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ තුළ තියෙන මේ ඊටමත් වැදගත් ගතිගුණ කවදාවත් නැති කරගන්න එපා කියලා මම ආරාධනා කරනවා. ඉතින් දැන් බලමු රතු වර්ණය පිළිබඳව. මම කලින් වීඩියෝ එකකදී වර්ණ දෙකක් හෝ තුනක් පිළිබඳව කතා කරා. ඉතින් මේ වීඩියෝ එකදී කීප දෙනෙක් ඉල්ලලා තිබුණා මේ රතු වර්ණය පිළිබඳව කතා කරන්නයි කියලා. ඉතින් ඒ නිසාම රතු වර්ණය පිළිබඳව දැන් අපි කතා කරමු. රතු කියන්නේ ලේවල වර්ණය, ගින්දරේ වර්ණය. මේ වර්ණයට කැමති අය කියන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඔවුන් තුල තියෙන පුදුමාකාර ශක්තියක් සහ ජීව ගුණයක්. ලෝකයේ ඕනෑම තැනක කැපී පෙනෙන්න රතු වර්ණයට පුළුවන්. ඉතින් ඔබ රතු වලට කැමති නම් ඔබ උපතින්ම නායකයෙක්. ඔබ අභියෝග වලට බිය වෙන්නේ නැහැ. බෑ කියන වචනය ඔබේ අභිදාහනේ නැහැ. ඔබ හරිම වේගවත් තීරණ ගන්නේ සැකයකින් තොරවයි. ඔබේ ආත්ම විශ්වාසය අනිත් අයටත් ලොකු ආදර්ශයක් වෙනවා. ඉතින් රතු වර්ණයට කැමති අයට වාසනාව ලැබෙන්නේ ඔවුන්ගේ නිර්භීතකම නිසායි. අනිත් අය බය වෙලා පස්සට යද්දී රතු පාටට කැමති අය නොසැලී ඉදිරියටම යන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසාම ලෝකයේ ඉහළම තැන් සහ ලොකුම ජයග්‍රහණ ඔවුන් සතු වෙනවා. ඉතින් ඔබත් රතු වර්ණයට කැමති නම් ඔබේ නිර්භීතකම දිගටම පවත්වාගෙන යන්න. ඉතින් ඒකෙන් ඔබට ඔබේ ලෝකයේ දිනන්න වගේම මේ ලෝකෙට විශාල දෙයක් කරන්නත් හැකි ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවි. ඉතින් ඊළඟට අපි බලමු ගෝල්ඩ් කලර් එහෙම නැත්නම් රන්වන් පැහැ ඒත් නැත්නම් මේ කහ වර්ණයට කැමති පුද්ගලයන් පිළිබඳව. ඉතින් ප්‍රීතිය සහ ධනය ඒ වර්ණය කියලා තමයි මෙන්න මේ වර්ණය හඳුන්වන්නේ. ඉතින් ඉර පායනකොට ලෝකයේම ආලෝකවත් වෙනවා වගේ කහ හෝ රන් වර්ණයට කැමති අය ඕනෑම තැනකට ගියත් ඒ තැන ආලෝකවත් කරනවා නිසැකෙන්ම. ඉතින් මේ වර්ණය සතුටේ සහ ධනයේ සංකේතය කියලා තමයි පිළිගන්නේ. ඉතින් දැන් අපි බලමු ඔවුන්ගේ ගතිගුණ
කීපයක් පිළිබඳව. ඉතින් මොවුන් ඉතාමත් සුබවාදී පුද්ගලයන් වෙනවා. ඉතින් පිරිසක් මැද ජීවත් වෙද්දී ප්‍රශ්නයක් ආවත් ඒකෙන් හොඳ පැත්ත දකින්න, ධනාත්මක පැත්ත දකින්න මේ අය ඉතාමත් දක්ෂ වෙනවා. ඉතින් හරිම නිර්මාණශීලී මේ කහ වර්ණයට ප්‍රිය කරන පුද්ගලයන් අලුත් අදහස් නිතරම මොවුන්ගේ ළඟ තියෙනවා. කහ පාටට කැමති කෙනෙක් එක්ක ඉන්න එකත් ලොකු සතුටක් වේවි. අනිත් වර්ණ වලට ප්‍රිය පුද්ගලයන් සහ අනිත් පුද්ගලයන්. ඉතින් දැන් අපි බලමු කහ වර්ණයට ප්‍රිය කරන පුද්ගලයන්ගේ ධනාත්මක චින්තනය තමයි මොවුන්ගේ වාසනාව රහස වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ටිකක් වැඩිදුර කතා කරලා බලමු. මට පුළුවන්, මට ලැබෙනවා කියන හැඟීම නිසාම විශ්වයේ තියෙන හොඳම දේවල් ඔවුන් කරා ඇදී එනවා. ඉතින් කහ වර්ණයට ප්‍රිය කරන පුද්ගලයන්ට ඒක ජීවිතයේ ලැබෙන ෆ්‍රී හිට් එකක් වගේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ලැබෙනවා. ඉතින් මුදල් සහ අවස්ථාවන් මොවුන් පස එන්නේ මොවුන්ගේ හිතේ තියෙන ඒ ප්‍රීතිමත් ආකර්ෂණය නිසාමයි. ඉතින් දැන් අපි බලමු ඉක්මනින්ම සුදු වර්ණය පිළිබඳව. සුදු වර්ණයට ප්‍රිය කරන පුද්ගලයන් කියන්නේ පිරිසුදුකමේ සහ ප්‍රඥාවේ වර්ණය කියලායි මේ වර්ණය හඳුන්වන්නේ. ඉතින් ඒ නිසාම මේ සුදු වර්ණයට ප්‍රිය කරන පුද්ගලයනුත් ලෝකයේ ඉතාමත් විශේෂ පුද්ගලයන් ලෙස හැඳින්වෙනවා. සුදු කියන්නේ සියලුම වර්ණ එකතු වුණාම හැදෙන වර්ණය. ඉතින් ඔබ ඒක මීට කලින් දැනගෙන හිටියද? දැනගෙන හිටියනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක හරිම සාමකාමී වර්ණයක්. ලෝකයේ ඉතාම බුද්ධිමත් සහ විනයගරුක මිනිස්සු සුදු වර්ණයට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් ඔබ සුදු වලට කැමති නම් ඔබ හරිම සරල පුද්ගලයෙක් කියලා මම කියනවා. ඔබ පිරිසුදුකමට සහ පිළිවෙලට ගොඩක් ආදරෙයි කියලත් මම කියනවා. ඉතින් ඔබට තියෙන්නේ හරිම නිදහස් මනසක්. අනිත් අය පටලවා ගත්තත් අනිත් අය පටලවා ගන්න බොහෝ දේ ඔබ ඉතාමත් ඕනෑකමින් සරලව විසඳ ගන්න හැටි දන්න කෙනෙක්. ඉතින් ඔබේ වාසනාව රැඳී තියෙන්නේ ඔබේ පැහැදිලි දැක්ම මතයි. ඉතින් වැරදි දේ සහ නිවැරදි දේ වෙන් කරලා හඳුනගන්න ඔබට තියෙන හැකියාව නිසා ඔබ ගන්න තීරණ ඉතාමත් ඉක්මනට සහ ඉතාමත් නිවැරදිව සාර්ථක වෙනවා. ඉතින් ඔබගේ අවංකභාවය ඔබේ වාසනාවේ දොරටු විවර කරනවා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් දැන් මම කියනවා, ඉතින් අපේ channel එක මෙතෙක් subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න කියලා. ඉතින් ඒ වගේම දැන් බලමු අපි අද දවසේ කතා කරන අවසාන වර්ණය පිළිබඳව. ඉතින් ඒ තමයි සමෘද්ධිය සහ ජීවනයේ වර්ණය කියලා හඳුන්වන කොළ වර්ණය. ඉතින් ස්වභාව ධර්මයේ වර්ණය තමයි කොළ පාට. ගහ කොළ වැඩෙනවා වගේ කොළ වර්ණයට කැමති අයත් ජීවිතයේ නිරන්තරයෙන් වර්ධනය වෙන්න කැමති පිරිසක්. ඉතින් මේ සුවපත් වීමේ සහ වර්ධනයේ වර්ණය කියලායි හඳුන්වන්නේ. ඔබ හරිම කරුණාවන්තයි, අනුන්ට උදව් කරන්න කැමති, ඒ වගේම ඔබ හරිම ඉවසිලිවන්තයි. මිනිසුන්ව තේරුම් ගන්නත් ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් ඔබ ඉතාමත් දක්ෂ වෙනවා. ඔබ ළඟ තියෙන්නේ මෘදු ප්‍රෞಢයක් කියලා මම මේ වෙලාවේ කියනවා. ඉතින් ඔබේ වාසනාව ලැබෙන්නේ ඔබේ සමාජශීලී බව සහ ඉවසීම නිසායි. ඔබ වපුරන දේ ඔබට අස්වැන්න ලෙස ලැබෙන බව මට කියන්න පුළුවන්. ඉතින් ඔබ අනිත් අයට කරන හොඳ දේවල් නිසා ඔබට ජීවිතේ කවදාවත් උදව්වක් නැති වෙන්නේ නැහැ. සමෘද්ධිය ඔබ හොයාගෙන එන්නේ ඔබත් නොදැනීමයි. ඉතින් හොඳයි, එහෙනම් අද ඔන්න ඔය විදිහටයි වර්ණ පහක් පිළිබඳව කතා කළේ. ඉතින් ඔබත් මේ වර්ණ වලින් එකක් නම් අනිවාර්යෙන් මේ කිව්ව දේවල් නිවැරදිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔබ වෙනත් වර්ණයකට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ හෝ ඔබේ සහකාරී එහෙම නැත්නම් ඔබ අඳුරන දන්න කෙනෙක් ඒ වර්ණයත් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් වර්ණ පහක් පිළිබඳව ඉක්මනින්ම කතා කරන්නම්. ඉතින් එතකන් ඔයාලට තෙරුවන් සරණයි, ජේසුස් පිටයි කියලා ප්‍රාර්ථනා කරනවා.